සමෘද්ධිලාභියාට රුපියල් 2500ක් දුන්නයි කියලා ඒක මහා අපරාධයක්, මුල්‍ය අපරාධයක්. හැමෝම ගෙන්නලා හැමෝම ගිලවා මඩලාලා. මේ මඩ ගැහිමේ හැර වෙන දෙයක් නෑනේ. ඒක ඇමතිවරයෙක් මට චෝදනා කරා බිලියන 18ක්. මම මේ ප්‍රශ්නට එන්නේ හිටියේ ඔබතුමාම මතක් කරයි ප්‍රශ්නේ. ඔය මේකත් එක්කම ඒකත් කියන චෝදනාවක් නේ. බිලියන 18ක්. මට කියන්නේ මේ ආසියාවේ කවුද බිලියන 18ක් ඉන්නේ? ඇමරිකන් ඩොලර් බිලියන 18ක පොසතේ. ඉන්දියාවේ මම දැක්ක ශාරුක් ખાන්ටත් තියෙන්නේ මිලියන 600ක කොහෙද ඔන්නෝම ගාණක් මම දැක්කා. ඉතින් මේ රටේ ටාටා වේවා මේ එක්කෙනෙකුට බිල්ලා වේවා මේ ඉන්න නායක එක මිනිහෙකුට නෑ මෙච්චර. අපි රටට වියදම් කරලා තියෙන්නේ කීයද 48 ඉඳලා මේ අද වෙනකම් 14 වෙනකම්. ඊටත් වඩා වැඩි මුදලක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙහිම අමූලික බොරු කියනකොට මිනිස්සු කොහොමද මේ රට නෙමෙයි මේ අපරාධය කරන්නේ ලෝකෙටමනේ. මේ මුළු රටටමනේ. ලෝකයට ගිහින් පෙවක් කියන. ඇමරිකාවෙන් උදව් ඉල්ලුවා. එංගලන්තයට ගිහිල්ලා උදව් ඉල්ලුවා. ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. ෆයිල් ටික දුන්නා කොහෙද තියෙන්නේ කියලා. ඇමරිකාවට ඒක බොත්තමත් අද කරාම එයාලට පුළුවන් අපි ලෝකේ ඕනම බැංකුවකට දාලා තියෙන සල්ලි ටික පෙන්නන්න. මං කියන එක ඩොලර් 5ක් 10ක account එකක් හොයලා ගෙනත් දෙන්න මට. මේ තරගෙන් ඉවත් වෙන්නම් මම. දේශපාලනේ ඊළ ආයිබෝන් කියන්න. ඔබතුමා අභියෝගයක් කරන්නේ. අභියෝගයක් අනිවාර්යයෙන්. ඩොලර් ගාන ඩොලර් 1 ඩොලරයක්. පිටරට මේ විහිළුවක් නේ. මේ වගේ බොරු කියලා මොනවද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? සමාජයටම බොරු කියනවා. ඉතින් මේවා විශ්වාස කරන කීප දෙනෙක් ඇති යාළගේ හින්දායෝ. මොකද බහුතර ජනතාව මං හිතන්නේ මේවා විශ්වාස කරනවා කියලා. ඒ බොරුවට ජනතාව රැවටුණා කියලාද? සමහර තරුණ පිරිස් අතර එවැනි මතවාදයක් ඇති වුණා. මොකද එයාලා දන්නේ නැහැ දේශපාලනීය අපි කරපු වැඩ කොටස මේ ඉස්සෙල්ලා තිබිච්ච රටේ තත්ත්වය යම් කිසි කෙනෙක් Facebook එක මම තමයි Facebook එක හිටන් ගමට ගෙනන්න පුරුදු කරේ. මේ ඉන්ටර්නෙට් එක තම මේ සියල්ල පහසුකම් අපි ලබා දීලා තියෙන්නේ. ඒකින්ද තමයි මෙයාට Wi-Fi දෙන්නත් පුළුවන් උනේ කිව්වේ. ඉතින් ඒකෙන් ඒකටත් රැවටිච්ච තරුණ පිරිසක් හිටියා මේ රටේ. නැත්තේ නෑ. අපි ඒක අත්වශයෙන්ම අපි මේ පහසුකම මුළු රට පුරාම දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පහසුකම දැන් අපි ගෙදරට දෙන්නයි අපේ කල්පනාව. ඔන්ලයින් එතකොට ව්‍යාපාරයක්වත් කරන්නේ නැහැ. මේක බොරු මේ මූලික කාලෙදි මේ වගේ Facebook එක මේ